ඉතින් ඔයාගේ බැංකෝගෙනම දිහා බලන්න නැතුව එහෙම නැත්නම් ඔයාගේ මේ කිසිම පේස්ලිප් එකක් දිහා බලන්නේ නැතුව ඔයා ජීවත් වෙන පළාතේ මැප් එක දිහා බලලා ඔයාගේ පඩිය කීයද එහෙම නැත්නම් ඔයාගේ ආර්ථික තත්ත්වය මොන වගේද කියලා හරියටම කියන්න පුළුවන් AI එකක් තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවා. ඉතින් කිසිම මනුස්සයෙක්ගේ පුද්ගලික data පාවිච්චි කරන්නේ නැතුව මේ දේ කරන්න පුළුවන්. ඉතින් Google අලුතෙන්ම හදපු මේ AI එකේ නම තමයි S2 Wake. ඉතින් මේක වැඩ කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ විදිහේ ප්‍රෙඩික්ෂන් එකක් දෙන්නවා ආණ්ඩුවේ ජනලේඛන දත්ත එහෙම නැත්නම් සෙන්සස් data ඕනේ. හැබැයි මේ S2 Wake එකට එහෙම කිසිම දෙයක් ඕනේ නැහැ. මේක කරන්නේ මේ S2 mapping කියන සිස්ටම් එක පාවිච්චි කරලා ඕනෑම නගරයක් පොඩි කොටුවල් එහෙම නැත්නම් මේ tiny streets වලට කඩන. ඊට පස්සේ මේ AI එක බලනවා මේ කොටුවක් ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. يعني coffee shops, bus hall, park එහෙමත් නැත්නම් පෙට්‍රල් ෂෙඩ් වගේ දේවල් කොච්චර තියෙනවද කියලා ඌ තනියම එකෙන් ගණන් කරනවා. ඊට පස්සේ මේ ඔක්කොම data ෆොටෝ එකක් වගේ රූපයකට හරවලා හරියටම මේ ෆොටෝස් අඳුර ගන්න විෂන් AI එකක් ට්‍රේන් කරනවා වගේ මේක ට්‍රේන් කරනවා. මේ AI එකට කවදාම මිනිසුන්ගේ ආදායම් දත්ත දීලා නැහැ. මේ AI එක තනියම ඉගෙන ගන්න. ලොකු බිල්ඩින්, සබ්වේ ස්ටේෂන් තියෙන එක ළඟ එහෙමත් නැත්නම් ගස් කොළන් නැති zero green space වගේ පොඩියට මේ ණය දෙන තැන් තියෙන්නේ වෙනම තැන්වල වගේ කියලා ඒ AI එක ඉගෙන ගන්න. මේ AI එක කොච්චර නිවැරදිව ප්‍රෙඩික්ෂන් දෙනවද කියනවා. මේක ටෙස්ට් කරන්න මේගොල්ලෝ මේ ඇමරිකාවේ වෙස්ට් සවුත් වගේ ප්‍රදේශවල ට්‍රේන් කරපු මේ AI එකට කවදාවත් දැකලා නැති වෙනත් ප්‍රදේශයක් දුන්නාම ඒ පැත්තේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය මොන වගේද කියලා ගොඩාක් ඇකියුරේට් ප්‍රෙඩික්ෂන් දීලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ සරලවම වෙන්නේ මේ සල්ලි තියෙන ප්‍රදේශයක පෙනුම මොන වගේද කියලා මේක ඉගෙන ගන්න. ඉතින් දැනට Google මේක භාවිතා කරන්නේ ගොඩාක් හොඳ දේවල් වලට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට disaster response එහෙම නැත්නම් මහජන සෞඛ්‍යය එහෙම නැත්නම් නගර සැලසුම් කරන්න කියන්නේ urban plannings වගේ දේවල්. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න. ගංගතොරට ආධාර දෙන මේ AI tool එකම බැංකුවක් අතර පත් වෙනවා. මොකද ඔයා ලෝන් එකක් ඇප්ලයි කරද්දී බැංකුව මේ AI tool එක යූස් කරලා ඔයා ඉන්න ප්‍රදේශයේ ආර්ථික මට්ටම බලලා මේ පැත්තේ ඉන්න ආදායම් අඩුවයි කියලා තීරණය කරලා ඔයාගේ ලෝන් එක රිජෙක්ට් කරන්න උනත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ AI එකට පුළුවන් මැප් එක දිහා බලලා ඔයාගේ අනාගතය තීරණය කරන්න. ඉතින් ඔයාලා මේක ගැන මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න.